එන්න. එන්න. අලමනක් අපේ. Oke, dek bisa. Enak ya lain? Apa dia tema? Glen? Arang ini nah. දුන්න. එන යන්න පුතාල පෙළියට යන්න. දීපානි ටීචර්. අන්න. දීපානි ටීචර්. අපි ටීචර් අපි යන්න. පුතාල යන්න දැන්. දාලා පෙළියට යන්න. අර ලාංකා තිලක මාමටත් දෙන්න මට. නෑ මට ගන්න විදියක් නෑ. මට ගන්න විදියක් නෑනේ. කවන්න මේ දෙන්නකො නැන්ද කෙනෙකුට. මේ නැන්දර දෙන්න. අන්න. අප්පා හරි. තියාගන්න තියෙනවා. ඔගේන පුතේ ගේන්න. තියාගන්න. හරිනේ? හරිනේ. පොඩ वर्ष අවසාන විදිහට සංගයේ පරමයට
අපි මේ පාසලට මුල්ම අඩිය තිබ්බේ 2021 වර්ෂයේදී. ඉතින් සමනල්ලනක් වගේ ආපු අපි 24 දෙනා ආදරයෙන් පිළිගත්තේ අපේ සමන්ති ටීචර්. ඉතින් ටීචර් එදා ඉඳන් වසර 2ක් පුරාවට ටීචර්ගේම දරුවෝ ටිකක් වගේ අපිට පොතපතේ දැනුම වගේම හොඳ නරක කියා දීලා අපිව ආදරෙන් බලාගත්තා. ඉතින් ටීචර් තමයි අපේ පාසලේ අපේ මුල්ම ගුරුතුමිය. ටීචර්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපට ගුරුහරුකම් කියලා දුන්නට. ඉතින් ඒ වගේම තමයි ඒ කාලේ අපේ පාසලේ විදුහල්පති විදියට වැඩ කළේ ගුණසේකර සර්. ඉතින් සර් නිතරම අපිට නිවැරදි දේ පෙන්වමින් අපේ යහමගට යවන්න කැප වුණා. ඉතින් සර්ට ස්තුතිය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඒ වගේම තමයි 2 වසරෙන් 3 වසරට අඩිය තියපු අපිට අම්මා උනේ අපේ ලෝචනා ටීචර්. ඉතින් ටීචර් ගැන කියන්න හෝඩියේ අකුරු මදි මට. ටීචර්ගේ ගුණ කඳ කියලා නිම කරන්න බැරි තරම්. විෂය පමණක් නෙවෙයි ටීචර් අපිට මුළු ජීවිතේම කියලා දුන්නා. කොතරම් සීරු තත්වෙන් හිටියත් ටීචර් අපේ හෙවණල්ල වගේ අපේ පස්සේ හිටියා. ගොඩාක් වෙහෙසුණා. අනේ ඒ හැම දවසක්ම මට අද වගේ මතකයි ටීචර්. අම්මගෙන් තරම්ම ආදරේ දැනුණා මට මගේ ටීචර්ගෙන්. පුරා අවුරුදු 3ක් පුරාවට අපිව හරි පරිස්සමට බලා කියාගෙන අපිට දැනුම ලබා දෙන්න ටීචර් සීමිත කැපකිරීම කළා. ඉතින් පන්තියේ 24 දිනකටම ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙන්න මාත් ඇතුළු 7 දෙනෙකුට කඩේම් ලකුණට යන්න පුළුවන් උනේ අන්න ඒ නිසයි. ඉතින් ටීචර් අද මෙතන නැති වුණත් ටීචර්ට ස්තුතිය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ගත වූ වසර 5 පුරාවට නිරතුරුවම අප පිළිබඳ සොයා බලමින් අපේ යහපතම පැතු නිල්මිණි ගුරුතුමියටත් කුමාරි ගුරුතුමියටත් දීපානි ගුරුතුමියටත් ලක්ෂානි ගුරුතුමියටත් ඉංග්‍රීසි විෂයෙන් මෙන්ම විශ්ව සමගාමී කටයුතු වලින්ද අපිව පෝෂණය කළ සචිනි ගුරුතුමියටත් ස්තුතිය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම තමයි නදීෂානි ටීචර්, වාසනා ටීචර්. ඒ ටීචර්ල දෙන්න අපිට ගොඩක් උපකාර කළා. ඉතින් ඒ කරපු හැම දෙයකටම ඒ ටීචර්ල දෙන්නට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි වසන්ත මාමටයි සංජීව මාමටයි ඒ දෙන්නටත් බොහොම ස්තුතියි අපට උදව් කළාට. ඒ වගේම තමයි චිත්‍ර ටීචර්, ප්‍රසන්න මාමා, නින්නනන්ද ඒත් මතක් කරන්න ඕන තුන් දෙනෙක්. එයාලා අපිට ගොඩක් උපකාර කළා. ඒ කරපු හැම දෙයකටම එයාලටත් බොහොම ස්තුතියි. ඉතින් මේ අපේ හැම දෙයකටම අපේ ශක්තිය අපේ හැම දෙයකටම ශක්තියක් වුණු අම්මලාට තාත්තලාට බොහොම ස්තුතියි. ඉතින් මේ හැම දිනම අපේ ගමනට ශක්තියක් වුණා වගේම අපේ පාසලේ යෝධ හේවණල්ල තමයි චිරන්ත රංගජීව විදුහල්පතිතුමා. විටක දඩුවම් කරමින්ද විටක ආදරණීය පියකොළසින්ද අපට හොඳ නරක කියා දෙමින් අපිව ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔබගත් වෙහෙස මහන්සිය කියා නිම කරන්නට බැරි තරම්. ඉතින් විදුහල්පතිතුමනි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිට මේ පින්බිමෙන් නික්ම යාමට ඇත්තේ තව හෝරා කිහිපයක්. ඉතින් පුංචි අපෙන් වරදක් වුණා නම් සමා වෙන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් හෙට දිනේදී අලුත් පාසල් කරා පියනගෙන අපි ඔබට සදා ණය ගැති. ඉතින් අවසරයි නික්ම යන්නට ඔබේ මතක පමණක් පොඩි බෙදන්. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. අන්න බල පෙර සඳි උදම්මේ
ලස්සන රස්සියාදු කතාව. අම්මප මුංගින්ද උඹ වැස්ස නැතුව දුක් විඳිනවා. වෙලාවකට හිතනවා මොකටද කියලා. අනේ දාදු අපි මේ හැම දුකක්ම විඳින්නේ ඔයාවත් අනාගතේ සැපක් විඳිනවා. අනිත් කාරණා දීලා ඉස්කෝලේ යනවා. උඹ අපේ යාළුවොත් එක්ක එකතු වෙලා වැඩ කරනවා. දුකක් හරි වෙච්ච දවසට මේකෙක් වගේ. මම මුණ කිව්වා වගේ කියනවා. ඒක මතක තියාගනින් පුතේ. පිළිහිද ගන්නේ මේ අද මොකද කරන්නේ? යාළුවෙක් තු කියපන් වස්. වරකම නකොල ඉතලත් මදි වගේ. අද දෙවේවා අර ඉස්සරහ කණියෝනේ ගෙදර ඉන්නේ. ඔය දවස් සිල් ගන්න යනවා. ඊට පණිවිඩ දෙන්න. මට දැන් මේකට පාඩයක් ගන්න ඒ කියපන් අනේ වන්දා මේ විශ්ියලා නෑ කොහෙන් කලර් වෙනවා. මේ අසීතල පල්ලා ගෙදරද? අනේ ඔයාලා අනේ ඒ අපේ පුතා. පුතා ඉන්නවද? දන්නවද පුතා අපි හෙළුවාව? කොහදාස නිලාස් ලැගෙට බෑලා සල්ලි තරහන් කරගෙන ගිහිල්ලා. ඇත්තටම කියන්නේ? මෙයාත් එක්ක දා 3 දිනක් ඉඳලා තියෙනවා. මෙයා ඊට පස්සේ 3 දිනක් බැලලා ගිහිල්ලා. මෙයා විතර ඇලුම විතර හටිය දැකලා තියෙනවා. අපි දැන් මෙයා පොලිසියට යනවා. අම්මලා හවසට එන්න. අනේ පුදුරාලන් මුගෙන් යන්නේ කතාව ඉක්කේ පොඩි එකානේ. අනේ ආස්නේ මාව බේර ගන්න. අනේ අපේ. බඩට නොකා ඊනට නොඇඳ විඳපු දුක හදට දැනෙයි වේදනාව ටිකෙන් ටික ළඟට
නාවපු ආයුරු මතකයි ඇගේ උපුරා මත අම්මේ ඔබේ පාපියුමා සිපින කොට වැටෙනවා කාටුන් මගේ දැසි ඔබේ නාමයට
Thank you.